හරි බං ඉතින් එල්ලම ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ සීරියස් ඇන් ඉන්ඩියාස් පොඩ්ඩක් නේ මගුලක් ඇවිල්ලානේ අද ඉතින් අපි ආතල් එකට තමයි සෙල්ලම් කරන්නේ මගේ මේ GTA පළවෙනි වීඩියෝ එකට මේ දෙවෙනි වීඩියෝ එක පිහිල්ල බලමු පොඩ්ඩක් මේ යන ක්‍රමෙ මට ආවෝ මම පොඩ්ඩක් ඒක හදා ගන්නවා දකින්න ගොඩකින්න හරි දැන් වාහනයක් උස්සන්න වලු පොලිසිය කඩා ගන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එහන සද්ද ගණන් ගන්න එපා වැඩිය අර වාහනේ ගන්න බලමු මේ බයික් එක කියන්න බෑනේ මේ දින් පිටි වණ්ඩිය ඒකෙන් මෙහෙබම්ම මේක නාගිමු මෙහෙම කාරකින් එළියට තුපිලා දෙන්නෙක් ඉන්නවනේ එකම හදුනේ ඔලත් එක බෑ වැඩි කරා මාම ගියා බයින ඒ බින්නේ අම්මා කිරි පොලිසිය කරුවපත් උනා ඉවප්පයකෝ අද ගෙදර බයි කරන්න පුළුවන් හේත් දන්නේ මේවනේ හරියට මට පාලනය කරගන්න බෑ මම මේ පළවෙනි ගියේ මේක නේ දෙවෙනි එක නම් පොඩි මාව මරාගෙන කාපන් කියලා පොඩි එකක් දැම්මා දැන් අස්සෙ මුත් වෙනවා අපි ගියක් බයි කරගන්න ඉස්සල්ලා එකතු කරගන්න පුළුවන් ඉතින් කියලා බලමු කෙට්ට ගහලා මරමුද කෙට්ට ගහලා මරමු දැක්කේ බලන්න ගහලා කොහොම හරි අරා ගන්න ඕනේ මේ පැත්තේ මිනිස්සුනේ පොලිසිය කරුවා පත්තුලා තින්නේ කිචා වැඩේ තේසි නෑ කයියේදී කන්නේ බයික් එකක් ගත්තා නම් ගොඩ බයික් එක මට පාලනය කරන්න පුළුවන් ටිකක් විතර අසුක් තියෙනවා මේකේ ඉතින් GT San Andreas මේක PC තමයි දෙන්නේ මට ඉතින් මම මොබයිල් එකෙන් ගත්තා කොකලේ යනවනේ කැලේ පොලිසිය නැති ලවුලක් නෑ ඔය මේ පඩි පෙළ පොඩ්ඩක් නැගලා බලමු මේ මොකක්ද දන්නේ නේ ඒකේ තියෙන්නේ නෑ නැගලා බලමු ගියද්ද මේක මොකක්ද පාරකට යන්න තියෙන්නේ ටෙක්නොලොජියා නේ අඩ ඉවරයි මාරාගෙනම කනවා බම්මාව මරාගෙනම කනවා ටක් ගාලා කාර් එකක් ගන්න ඕනේ කාර් එක හොසගෙන පයින්න ඕනේ බලේ පොලිසිය මොව බේර ගන්න ගම් කියලා වෙන්න ගියා මොකද්ද ඒ කන්නේ පිපන්නේ මොකද්ද මේ කාර් එක ඊයා දැරිච්ච කාර් එක බලන්නේ බෙවද වණ්ඩියක් හරි කමකෝ කවුද බං හින්ද තොද බයික් එකක් තිබ්බනම් අවුලන්නේ වෙඩි තියනවනේ බං අන්න මූත් පස්සෙන් එනවා ඔදුව පන්දියෝ බයියකෝ මෙන්න මේකට නගමුවා කොහොමන්නේ නේ ඔය වණ්ඩිය ගත්තට ඕකේ බං ඒක මොකද බං අවුල බලපන්කෝ ගෙම්මෙන් දොර අරපු හැටි ගහන්න නෑ මොකක්ද වෙන්නේ මට තුවක්කුවක් තිබ්බනම් මං ගහනවා එන්නේ නෑනේ එඩි යන මට ඉතින් පුරුදු එහෙම තමයි වත් නෑනේ දකින්ද නන්න ඔන්න හොඳයි තුරු දෙන්නේ ගෑණි හොප්පයියා පෑන්න කීපන් කෝකි එන්න හයිය යන්න පුළුවන් බා ඔව් දැක්කනේ වේගේ දැක්කනේ පාටම තමයි දැක්කනේ එතකොට ලස්සන මම ඉස්සරහට GTA Vice City එකෙන් 2 දාන්න බලාපොරොත්තු වෙනවා යකෝ උපුරනවා ටග්ගල යන්න ඕනේ පාට් ගන්න ගොඩක් අඩු නෑ එකේ මොකද්ද කරන්නේ මෙතන මිනිස්සු වගේ යන්නම් ඉන්නවා එක එක මරන්න පුළුවන් යකෝ පොලිසිය ගන්න බයිදලා තියෙනවා ටග් ගාලා දුවන්න එනවා එන කරන්න දෙයක් නෑ
කාර් එක දුන් දාලා කරන්නේ මේකට නගින්න. නැගියම්ම නැගෙන්නේ නැහැ නේ මේකට. මේක මොකද්ද මේ කට්ට? අක්කලයා ගන්න ඕන මොනවද? අයියෝ යන්න. අයියෝ මැරෙන්න උනා. කරන්න දෙයක් නැහැ. පොලිසිය ගාවින් තමයි දැන් ඉපදෙන්නේ. සෝරි යාළුවනි. ආරි ඉතින් ඔයගලන්ට වැදගත්ම දෙයක් කියන්න අමතක වුණා. මේක බලන්න නම් පොඩි විශ්සිල්ලක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න. මට කමෙන්ට් එක තමයි ගොඩක්ම වටින්නේ. ඔන්න සබ්ස්ක්‍රයිබ් පාරකුත් දෙන්න. පොඩ්ඩයි ඉවසන්න වෙනවා දැන්. කේන්ති ගන්න එපා. බ්ලැක් ග්‍රවුන්ඩ් එකේ කියන සද්දක් ගණන් ගන්න එපා. එපා. පොඩ්ඩයි කියන ඉතින් ඉවසන්න වෙනවා. මොනව කරන්නද? දැන් මිනිහෙක් මරලා සල්ලි ටික එකතු කරගන්න ඕනේ. මම ගෙයක් ගන්න එක ඊළඟ එපිසෝඩ් එකට පල්ලෙහාට දාන්න වෙයිද දන්නේ නැහැ. පොඩ්ඩක් පොලිසියට ගිහිල්ලා බලමුකෝ. පොලිසියද කොහෙද මේ? ටික පොලිසියට ගිහිල්ලා බලමුකෝ. පොලිසිය මහත්තයෙක් ඉන්නවා. අනේ මට නම් වලන් යන්න ඕනේ මම යන්න. මේ ගිහිල්ලා මොකක් හරි වාහනයක් උස්සගත්තත් කුඩ. පොලිසිය කියන්නේ නැති තැනම මිනිහෙක්ට ගෙවුවට කමන්නේ. සිකිතින් බැරි. අන්න මෙතන ඉන්නවා. ඒකත් හරි. ඕක පෑගලා මෙරලා දැම්මා. හරි. දැන් ඔබගේ කිල්ලගේ වාරය හරිද? ඒ ගෑණි ඉවරයි. සල්ලි ටිකක් අපි ලැබිලාද? නෑනේ බයි කිට්ටවල් ලැබිලා. හරි. දැන් ඔබගේ වාරය. ඉදා කාපිය. මට මේවට සල්ලි ටිකක් එකතු කරගන්න ඕනේ ගයක් ගන්න. තරුපත් වෙලානේ. තරුපත් වෙලා. පොලිසිය එකෙක් නම් මරුවාම ගොඩක් සල්ලි ලැබෙයි කියලා මම හිතනවා. මම හිතුවේ ටෝගාව තුවක්කුවක් තිබිලා. හරි සල්ලි ලැබුණාට. ඊයේ වරෙන් කොබා. ඒ පීයේ එන්නේ නේ. තව මොකක් හරි හේද? අවොත් තියෙනවා. ඒ වාහන වලට මට ඕන්නේ. දැන් නම් සල්ලි තියෙනවා. ටිකක් තියෙනවා. ඒත් ඉතින් මේ මදි. ටිකක් ගන්න වෙනවා. හරි පෙල්ලයන්ටක් ගලා කස්ටිය අසුවගත්ත වෙල්ලා ගියා. එච්චරයි නේ. එච්චරයි. තාම මොනවද? අනේ මේකට නම් මට නේට ගන්න බෑ. යාළුවෝ ඉතින් මේකේ පොඩ්ඩක් මම සද්ද අඩු ඇති. මගේ යාළුවෙක් ඉන්නවා KSL සෝලා කියලා. එයාගේ YouTube channel එක කියනවා මේක. එයාට පොඩි උදව්වක් දීලා සබ්ස්ක්‍රයිබ් දෙන්න. දැන් ඒත් එක්ක මටත් කමෙන්ට් එකක් දාන්න. මට කමෙන්ට් එක තමයි වටින්නේ. ඉවරයි. පෙට්‍රල් ෂෙඩ් එක අපි පුරවාම ලෙෆ්ට්. ආයෙ පොඩ්ඩක් ඉවසන්න වෙයි. හරිද? කමක් නැහැ නේ. ඉවසන්න වෙනවා. මට ඔක් කපන්න ටිකක් අමාරුයි. ඉවසන්න උන්නේ මේ පාර. හොස්පිටල් එකක් ඇති. මේ තියෙන්නේ හොස්පිටල් එකේ කාර් එක. මේකට තමයි මම කැමතිම වාහනේ. ඇම්බියුලන්ස් එක. මට අමතක වුණානේ. හරි යා. තරුවපත් වුණා කමක් නැහැ නේ. ඔටයක් ගාමනේ. අපිට එප්පෙන්නේ. මොකද්ද බං මේ ඉස්සරහින් වැටෙන්නේ? මට නම් තේරෙන්නේ. මොකද්ද කියනවද? අපිට ඉතින් යන්න වෙනවා. අපි පලායම්. මම ඉතින් පලායම්. මේක හයිවේ එකක්ද? ඔහෙද එක්ස හයියෙන් යන්න පුළුවන් නේ. හයිවේ එකක් බා. තරු දෙකක් පත් වෙලා ඒක නිසා ටිකක් හානිය නම් වැඩි වගේ. දැන් නම් මේක
දෙන්නේ මේ පාට වෙන පාට. යා ගන්න පුළුවන් ඉතින් මේ දුමත් එක්ක යන්න බෑ. මම කඩහඩ පොඩ්ඩක් එහෙනවා අඩු ඇති මේකදී කමන්න නැතුව ඇතිනේ. මගේ ඉතින් පළවෙනි වීඩියෝ එක ලයික් එකක් කරලා පොඩි උදව්වක් දෙන්න ඉතින්. මොකටම කියන්නේ. මේ පාරම මැරෙන්න වේද කියලා අපි බලමු. ඇම්බියුලන්ස් එකෙන් යන්න වෙයිද දන්නේ නැහැ. යන්න තියෙන සුපිරි වන්දිය. මේක නම් මට ඉතින් අරම යන්න පුරුදු නැහැ. කමන්නේ නෑනේ. යා. අන්න බලපන් මම අර කහපාට කාර් එක පාස් කරනවා. අද ඉතින් පොඩි ආතල් එකක් ගන්නනේ. ඒක නිසා ඉතින් එච්චර වැඩි ඉතින් අරමුණක් නැහැ. මම ඉතින් ඉස්සරහට ගෙන්නම් ප්ලේ එක උස්සන ඉලෙන් වීඩියෝ ඒ වගේ එන්න. ඉතින් දැන්ට මේ ඇති අම්මට සිරි හීරෙන හැටි එකේ පට්ට. මේ අම්මට සිරි පොලිස් එක උඩින් ගියේ. මට බයික් එක හොදට ටිකක් පාලනය කරන්න පුළුවන් කට වරද්ද ගන්න කවුද නෑ ඉතින් එළිය. අර දැක්කනේ බං කට වරද්ද ගත්ත හැටි. කාටනේ බං වරද්ද ගන්නේ මොකද්ද වරද්ද ගන්නේ කට. අර බලපන් ඉතින්. කටනේ වරද්ද ගන්න ටක් ගාලා ඵලයන් ඉතින් මාරු යම්බා. ටක් ගාලා යා ගන්න තිබ්බුණා නම් ඇති. මං කිය යකාමන්ගේ ක්‍රියාවල් කියනවා නම් ඔය ගණන් ගන්න එපා යකාමන්ගේ ඉතින් මටත් උදව්වක් දෙන්න. මම වෙන එක්කෙනෙක් නෙමෙයිනේ. අයියෝ අද නල් left අන්තිමට left left උන්ට අදලා තියෙන ගොඩම මේ පඩි පෙළ නැගලයන් පොඩ්ඩක් ඔය සික්කලා යන්න එපා අද ඉවරයි මල්ලි අද ඉවරයි කාජු තමයි මහත්තයෝ වංශාරේ තමයි දැන් තියෙන්නේ උලන්නේ මෙතනින් උඩින් යා ගන්න පුළුවන් වෙනවා හරිනේ බා හරිනේ මහත්තයෝ සම්මෝඩේ ක්‍රියා ගන්න පුළුවන් වුණොත් ඇති ඒක මහත්තයෝ ගන්නේ මට බය වෙන්න එපා ඉතින් බය වෙන්න ඕනේ කොහොමද මම ඉතින් අයියම් දෙවිල්ල හොර ගේම් එකක් ගෙවෙන තුනාට මේ බයික් එක පොඩ්ඩක් හුරු බලපංකෝ ඉතින් කියන්න කට වහ එස්සහ තියෙනවනේ බා මේ මෙච්චර රෙකෝඩ් කරන්නේ නැහැ එක අරුමුණක් නැහැනේ බා අරුමුණක් තියාගන්න මේක එක මිෂන් ටිකක් ප්ලේ කරලා බලන්න ඕනේ අමාරුයි හැබැයි ඉතින් අමාරු වුණාට ඉතින් ප්ලේ අමාරුයි කියලා හරියන්නේ නැහැ අපි ගෑග් ගාවට යන්න බලන්න දැක්කනේ වේගේ යන ඉවරයි පොඩ්ඩක් ගෑග් ගාවට ගිහලා බලමු නිය මනස යාගම ගෑග් ගාව ඉන්නවා ඉතින් තියන්නේ හරි යා මොන ගෑල්ද බං දැන් මෙයා තියෙද්දි මම පොලිසිය එක කියකෝ මට උදව් කරපන් මේ පැත්තේ තමයි තියෙන්නේ එකෙන් නම් පෙන්නන විදිහට මේ හරපන් යකෝ මං හිතුවට මෙතේ ලෙෆ්ට් කියලා කොහෙද යන්නේ පාරක්ද මේක පාරක නෙවෙයි මොකක්ද මේ දැන් කින්න කමි කරන් පාරක් නෙවෙයි අර දැන් හොදරම වැටුණා කියන්නේ හොද්දටම වැටුණා පාරක් අබ්බලු මේකෙන් බේරෙන්න බේරෙන්න පුළුවන් දෙන්නේ අපි බලමු බලමු ඉතින් මෙතනින් උඩින් යන්න බලන්න පුළුවන් ජාඩපම් මන් දාපු වැඩ කෑල්ල උඩින් ගියේ දැක්කනේ අයියම් ඩෙවිල් වෙන්නම් බම්මා පොඩ්ඩක් අයියා කතා කර ගණන් ගන්න එපා ටිකක් ගන්න ඉතින් පැල්ලෙයා මට අයියා කෙනෙක් ඉන්නවා මට වටා වයිස් දෙන්න මේ අම්මගේ ෆෝන් එකෙන් තමයි ගහන්නේ ඉවරනේ ටැග් ගන්න ගමන් බයිස්කලෙට එච්චර හානියක් වෙන්නේ නැහැ කොච්චර කරා බයි කාර් වලට එහෙම නෙමෙයි හානිය නෝ වැඩි අනේ මේ ගේම් හුරුම දුවනවා හරි ඉතින් මේක ටක් ගාලා හැරෙව්වා යන් බලන්න ඉතින් මෙතෙන්ට හැරෙව්වා මෙතෙන්ට රමේ හරි ගාව ලේල් පාරක් තියෙන්න ඕනේ මෙතෙන්ට හැරෙව්වා ඉතින් මෙතෙන්ට හැරෙව්වා හරි මේ ළඟ තමයි ගෙදර තියෙන්නේ ඒත් යන්න බෑ යන්න පුළුවන් ද කියපන්කෝ පොලිසිය උනුත් එක්ක මට කොල්ලම් කල්ලියක් අපන්න වීඩියෝ එකේ ඉන්නේ පොඩ්ඩක් කතා කරන එක නවත්තන්න වෙනවා
අර්බුද ගුහාව. වෙයිට් කරන් යා. එන මූන් ගේම් යනවා. කොද්ද? අමුතුද නා? හරි. ආ යප්ප ගත්තා. අද නම් ගයක් ගන්න වෙන්නේ නැහැ. මිනිහෙක්ව මරන්න දෙන්නේ නැහැ පොලිසිය. මර යනවා විතරයි. දැන් පොලිසිය මගේ ඇරලා යන්න වෙනවා. දැන් පොලිසිය මගේ අරින්න. කාර් එකක් ගන්නවා. ඔව් විසික් කියලා ගියා. පැනලා යන්න ඕනේ. ඉන්න බලන්න. පොලිසිය නම් නැති වුණා. ගේ ගාව ඉන්නේ. පොලිසිය ආවා. අන්නවක් කලින් බයික් එක තියෙනවා. මේක එහෙනම් හිමින් යන්න වෙන වාහනයක් ගන්න වෙනවා වගේ. වේගය අඩුයි. හිමින් වාහනයක් හිමින් යනවා. අනේ බයි පොලිස් බයික්වත් ගන්න වෙනවා. මේ පොලිස් එක බෑ කරන්න. ඒ හැප්පෙනවානේ. හරි. මේ පාර ඉවසන්න ඕනේ නැහැ. මම මේ පාර විනාඩි 27ක වගේ වීඩියෝ එකක් ගෙනවා. කවුද ඒ වෙඩි තිබ්බේ? මෙතන වෙඩි තියන්න බෑ. පොලිස් ස්ටේෂන් එක. නිසා වෙන තැනකට යන්න යනවා. බලමු මොනවා හරි කාර් එකක් අරගෙන මේක පොඩ්ඩයි. හාප් එකන ගියා. ඔතන යන තැන තියෙනවා. වෙන තැනකට ගිහිල්ලා කලියක් ඉන්න තැනක ගිහිල්ලා මේක කරමු. මේ දොර තාම ඇරිලා නේ. හරි දොර වැහුණා. අතර මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? යන්න තැනද කොහෙද? දහරම් බලන්න. ගිහිල්ලා බලන්න සුපර් මාකට් එකක්ද කොහෙද නේ? සුපර් මාකට් එක. බලමු. මම කිව්වේ මරන්න පුළුවන්. සල්ලි ලැබුණොත් හොඳයි. අල්ලම සල්ලි ටිකක් ගන්න පුළුවන්. ගහන්න දැන් නැද්ද මන්ද? තුවක්කුවන්නේ. ලේ තිසිකනලේ. අයියෝ මං ඇතුළට යන්න හැදුවේ නෑනේ. ආයෙ එළියට යන්නේ. නෑ ඇතුළට යන්න. බැල්ලුණා. මේ හැම එකාගෙම කීයක් අල්ල ලැබෙන්නේ නෑනේ. මම පාත්‍රණ විතරයි. කිසිම වැඩක් කරන්නේ. අම්ම රුපියල් 50ක්වත් දෙන්නේ. හරි. මම කියන්නේ මාළුවක් දෙන්න. හරි. ඒත් දෙන්නේ. මේ කවුරක් මොනවක්වත් කරන්නේ නෑනේ. මං ගේ කරගෙන වෙන වීඩියෝ එකක් දාන්නම්. මේ වීඩියෝ එක දිහා ගන්න බැරි වෙයි. සල්ලි නෑ. වෙන දෙන්නේ නිද කොහෙද? තියෙනවා. නිකන් ගාවක් නෑ සල්ලි. අවුව සල්ලි නෑ. මට යන්න තමයි වෙන්නේ. තියෙනවා නෑ. යා මෙතන එළියටම. මෙතන ඉන්න. අරගෙන ගහලා මාරමු. පොලිසිය ඉන්නවා නම් බෑ ඉතින් ඒක. පොලිසිය ඉන්නේ නෑනේ. එන්න මරනවා කිව්ව. ඒක දුවනවනේ. ඒකෙන් උන්දියන්නේ නැහැ මොකක්ද? ඒකට දුවන්න දෙන්නේ ඒක පණ බයයිනේ. දුවන කන කඩාගෙන.
මම හරි දුවනවා වැඩක් නෑ එන්න කයයි මේ ඒ වගේ මිනිහෙක් එකක් දුවයිද මේක නම් දුවන්නේ වගේ මේක දිගනේ සාලි ලැබුණ ගොඩක් වැඩක් නෑ 54යි තොන්නරෙන්න දෙන්න මේ සුද්ද වගේ යනවා දැන් නම් වහනවා මේක ඇණි ඉන්නේ කොහොමද නෑ ගා දුවන්න නම් එපා දුවනවනේ ඉතින් බෑනේ දුවන එකෙත් එක්ක දුවනවා වෙන් එක ගහලා බලන්න ඕනේ පොලිසිය දිවේ කරා ගොඩක් කට්ටිය එකතු වෙනකොට නෝනලානේ එන්න පොලිසිය ආවා පොලිසිය කෙනෙක්ට ගහලා නෝ ගන්න පුළුවන් नहीं तो आपको देखो मैं बाइक करने का दिया सीवीसी का साल दिया ये कर दिया मैं बाइक से निकला मैंने कहने का वो तब हाँ तुमने पर देखा पत्तूना पुलिस वाले कापरे में आने मैंने बाइक का गमने एक निशा ओ मैं का गमने ओ Mungkin tidak arti nang, agam. Oh, wedi tina lah. Tekal nekat tadi ya. Nah, wedi pasan nih. Serah apa? Ada kelas wedi kene, agak yang itu. Ini tin mata kurudu. Ini apa thappa ya? Oh, ya kita kira මොකද කොහෙද මෙන්න පෙරේ රංචු ගසින්න දෙන්නම මුඩි ඔය නාන තව එක්කනේ එතෙන් මොකද නානයිද කොහොමද සුද්ද නෙවෙයි කොහොමද සුද්ද නෙවෙයි තියෙන්නේ ඔය වෙඩි කියලා එරිට මේ පුලා මිනිස්සුන්ව හප්පගෙන ගිහලා කඩේ යන්නේ මේකේ මැරෙනවා මේ පැනනවා මේ පාර මැරෙනවා මං කිව්වේ මැරෙනවා කියලා ගොඩක්ම පිපුරෝ රෑ වෙලානේ පොලිසිය වරෝ ඉන්නවද නේ මෙයා ගාවට ලගහම මෙන්නාම සල්ලි අඩු වෙනවා නැත්තනමයි වලේ පොඩ්ඩයි තව තියෙන්නේ මේ කාර් එක එනින් මිනිහන්න ඩබල් මේ මිනිහෙන් නැගලා ඉදලා ඒක දැන් හෙලිකොප්ටර් වලින් උතවිලා උඩ කරන්න ඉන්නවර නම් දේශියෙන්නේ වගේ
පරණම් මරනවා. තරකුණා පත් වෙලා තින්නේ. අපොයි දෙවිනේ බහින්නවා. නැත්තම් හරි ආයි මරුණා. කමන්නේ නෑනේ. මම පොඩ්ඩක් කතා කරනවා අඩුයි. මේ මම කතා කරන පළවෙනි වීඩියෝ එක. පොලිසිය ආයතන ඔප්පත් වුණා මට කරන්න දෙයක් නෑ. මම යනවා ගයක් හොයාගෙන. එතකොට ගයක් හොයාගෙන ඉදි මෙතව කන අඩුවේ. බලමු ගිහිල්ලා. මේ බයික් එක ගත්තා නම් හරි. බයික් එක ගන්න ඕනේ. මට වෙන්නේ. ඒක පහු කරලා ගියානේ. හරි දැන් ඉන්නේ. හරි. ගත්තා. මොනවද ඉතින් ගන්නවා කිව්වා. ගන්න කිව්වොත් යනවා ගන්නවා. එහෙමනම්. හරි දැන් යන්න තියෙන්නේ. කෙලින් නම් නෙමෙයි. මේකට ආරම්භ දෙන්න. මේ යනකදී මගේ කරත් වෙනවා කියලා. ටීවී එකක් දන්නවනේ. හරි දැන් යන්න. ඉතින් බයික් එකෙන් මට පුරුදුනේ. බයික් එකෙන් බලමු මොන දාලා. අම්බෝ. හෙම්බ. බයික් එක නගින්න ඕන. පොලිසිය අඩු වෙලා ගෙදරට යන්න පුළුවන්. සිරියන්. මේ ෆිල්ම් පාර යන්න තියෙන්නේ. ඇත්තන වැඩි හොප්පන්න එපා. ඉලක්ක තමයි ගෙදර තියෙන්නේ. මේකද කොහෙද? ඔය කල්ල දාලා තියෙන ගෙදර. මෙන්න මේක 10000ක් කිල්ලනවා. මං ගාව තියෙන්නේ රුපියල් 18යි. මට ඕකෙන් කරන්න බෑනේ. මට දෙන්න බෑ. 10,000 දෙන්න. ඒක දෙන්න බෑනේ. තව සල්ලි එකතු කරලා බම තරක් බයි කරලා දෙන්න. ඔයගොල්ලන්ට දෙන්නේ මට ගහන්න දෙන්න. ඉතින් යා ගන්න වෙරි තාප්පෙන් බැලලා. මෙතන තාප්පෙන් පයින්න බෑ. කමුතු තාප්පයක්. යන්න බෑ. මෙතනට බයික් එකකින් ගිහිල්ලා බලන්න ඕනේ. කො බයික් එක? බයික් ගන්න. කො? දෙන්න යන්න ඕනේ බයික්. සුගිරි බයික් එකක් හැබැයි ඉතින් ඔයගොල්ලෝ බැලුවොත් අනිවාර්යෙන් ලයික් සබ්ස්ක්‍රයිබ් දාගෙන යන්න. බැලුවොත් විතරක් බලන්න හැමෝම දාගෙන යන්න. පොඩි අද නිකන් විලුවට බලගේ බලන්නේ. එතන යන්න තැනක් නැහැ. මම බොරුවට ගියේ. බලමු තව ගෙදරක් බලන්න. බලමු තව ගෙදරක්. මේ ගෙදර. ඊට මේ ගෙදර ගානමු. මේ ඉන්නේ හැටි. හරි අපි යමු. ළඟයි ඒකට. ඒ ඉතින් මට කතා කරන්න දේවල් එන්නේ නැහැ. වන්න යන්කෝ. හැප්පුණා. මම කලින් දාපු වැඩේ දෙක් නෑ. දැක්කනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පැත්තේ තමයි ඉතින් තියෙන්නේ. අර යන්න බැරිද? අස්සෙන් යන්න බෑ. මොකක්ද ඉතින්? බලන්න. ගල් බිල් එක වගේ මූණ හැටි. කවුලන්නේ. ගල් ටිකක් තියෙන තුල් තමයි යන්න බෑ. ඔය වෙබ්සයිට් එකේ දානවා. මේක පොඩ්ඩක් කරලා ඉන්න එපා. වාහනේ හැප්පුණා. දැක්කම ඊළඟ ගහපේ සුපිරි.
ඒ දැන් හයිය යා. ගෙදර තින්නේ හි කමන්නේ. ඉතින් කන්නේ. හැරුණානේ දැන් ආයියන් හරවගෙන. අන්න කෝච්චිය. කෝච්චි ගන්න පුළුවන් දන්නේ නැහැ නේ. අන්න අම්මා කතා කරනවා මොකද? පොඩ්ඩක් ඉන්න. ඈ